Hi guys, welcome back to my channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඒ වගේම සනීපෙන් ඉන්නවයි කියලා හිතනවා. මේ දවස්වල මම නම් ටිකක් අසනීපෙන් ඉන්නේ. ඉතින් මගේ voice එකත් අද පොඩ්ඩක් ටිකක් වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි යමුකද වීඩියෝ එකට. අද වීඩියෝ එක ටිකක් විශේෂ වීඩියෝ එකක්. මොකද මම අද මේ හදන්නේ මගේ උපන්දිනයට ලැබිච්ච එක තෑග්ගක්. ඉතින් තෑග්ගක් හදනවා, තෑග්ගක් උයනවා. මේ මොකද්ද? මේ තමයි කොරියන් රාමෙන් එක. ඉතින් බුල්ඩාක් කියන කොරියන් ස්පයිසි කොරියන් රාමෙන් එක තමයි අද මම හදන්නේ. ඉතින් මම ඊළඟට මෙන්න මේ විදිහට නූඩල් එක අන්පැක් කරගත්තා. ඉතින් මේක අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක්, අපේ ලංකාවේ තියෙන නූඩල්ස් වලට වඩා, ඒ නූඩල්ස් පැක් වලට වඩා මේ නූඩල් පැක් එක හුඟක් බරයි. ඉතින් ඒ බරයි කියන්නේ ඒකේ ගොඩක් නූඩල්ස් තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ මේ නූඩල් එක තියෙන්නේ. ඇතර මේක ගොඩක් ලොකුයි වගේම මේ බරයි. ඉතින් මේ තියෙන්නේ ඒකට හම්බ වෙන ස්පයිසි සෝස් එක. එතකොට මේ රාමෙන් එක රස කරන්නේ, ඒ වගේම ඒක ගොඩක් සැර කරන්නේ මෙන්න මේ සෝස් එකේ. ඒ වගේම තමයි මම මේ පෙන්නන්නේ ඔය කොරියන් රාමෙන් එකත් එක්කම අපිට හම්බ වෙන සීවීඩ්, ඒ වගේම සෙසමි සීඩ්ස්. ඒ කියන්නේ සීවීඩ් කියලා කොරියාවේ තියෙන එක, මේ අර අපේ ලංකාවේ තියෙන පපඩම් වගේ ඒගොල්ලෝගේ තියෙනවා පොඩි කොලයක්. ඒ ෂීට් එකක් ඒක. ඒව කුඩු කරලායි, ඒ වගේම තල ඇට දාපු මිශ්‍රණයක් තමයි මේ පැක් එකේ තියෙන්නේ. මම ඔන්න එහෙනම් වතුර ටිකක් සෝස්පැන් එකකට දාලා ඒ ටික රත් වෙන්න තියලා මේ විදිහට හොඳට බුබුලු දාගෙන එද්දී මගේ නූඩල්ස් එක මම මේ වතුර එකට එකතු කරනවා. ඒකල පියනින් චුට්ටක් වහලා තියෙනවා. දැන් මේ තියෙන විනාඩි 2කට විතර පස්සේ මේ විදිහට හොඳට වතුර හින්දලා, හැබැයි පොඩි දෙයක් මතක තියාගන්න, ඕනවට වඩා වතුර හින්දවන්න යන්න එපා. මොකද එතකොට ඕක නිකම්, ඒ කියන්නේ නූඩල්ස් එක ගල් වෙන්න වගේ බලනවා. එහෙම වුණාම රස නැහැ. ටිකක් දියාරු ගතියට තියාගන්න බලන්න. එතකොට තමයි, ඒ කියන්නේ සුප් එක වගේ තියාගන්න. ඉතින් මේ තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක. මේක තමයි අපේ නූඩල්ස් එක හදන එකේ උච්චතම අවස්ථාව. ඒ මොකද කියනවනම් මෙන්න මේ සෝස් එකෙන් තමයි අපේ නූඩල්ස් එක රස ගන්නවන්නේ. පේනවනේ පාට. මේක හරිම සැරයි. මෙහෙමයි. ඔයාට ඕක අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම නම් මුළු සෝස් පැක් එකම දාගත්තා. ඔයාට කැමති නම් ඕකේ භාගයක් කාලක්, ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් මුළු එකම දාගන්න පුළුවන්. ටිකක් සැරට බය කෙනෙක් නම් ටිකක් අඩු කරලා දාගන්න පුළුවන්. ඉතින් නූඩල්ස් එක හොඳට හදාගෙන වුණාට පස්සේ මම වෙන ප්ලේට් එකකට ඒක මාරු කරගන්නවා. තියෙන්නේ උණු උණුවෙන් ලස්සනට hina වෙන අපේ කොරියන් රාමෙන් එක. ඉතින් ඊළඟට මම පෙන්නන්න හදන්නේ මොකද්ද කියලා බලන්නකෝ. ඉතින් මේක තමයි අපි නූඩල්ස් එකක් හදාගෙන කන එකේ රසම තැන. ඒ කියන්නේ කොරියන් රාමෙන් එකකට නැතුවම බැරි කොටසක් තමයි මේ එග් බොන්සායි එක කියලා කියන්නේ. ඉතින් බිත්තරයක් මේ විදිහට කඩලා දාගෙන ලුණු කුඩු චුට්ටකුත් දාලා මෙන්න මේ විදිහට ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් කොරියන් රාමෙන් එක මේ වගේ එග් බොන්සායි එකක් එක කද්දී හරිම රසයි. ඔන්න එහෙනම් මම දැන් කරන්න හදන්නේ ඔයගොල්ලන්ට අර පෙන්නවා වගේ සිසමි, ඒ වගේම තලයට එකතු කරපු මිශ්‍රණය මගේ මේ නූඩල් එක උඩින් නිකන් ස්ප්‍රින්කල් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාට ඒක ස්ප්‍රින්කල් කරගන්න. එහෙමත් නැත්නම් නූඩල්ස් එක උඩින් ඉහ ගන්න පුළුවන්. ඉතින් නූඩල්ස් එක කද්දී මේ තලයට එහෙම හොඳ රසට හැපෙනවා. ඉතින් මේ විදිහට ස්ටික් දෙකකුත් නූඩල් එකත් එක්ක හම්බෙනවා. ඉතින් ඔන්න මම දැන් හදන්නේ නූඩල් එකේ රස බලන්න. ඉතින් ඔක්කොටම කලින් ඔයගොල්ලෝ දන්නවනේ අපි මේ වගේ දෙයක් කරගන්න මොකටද කියලා.
ඉතින් ඔක්කොටම කලින් හොඳට රසට මේ කෑම එක දැනෙන්න නම් හොඳට කොණ්ඩෙ බැදගෙන ඉන්න ඕනේ. මොකද කොණ්ඩෙ කියන්නේ කෑමට බාධාවක්නේ. ඉතින් මුලින්ම මම හොඳට කොණ්ඩෙ බැදගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට ස්ටික්ස් දෙකත් අරගෙන චොප්ස්ටික් දෙකත් අරගෙන කොරියන් රාමෙන් එක පැත්තට ගියා. ඉතින් හරිම අමාරු තැනක් තමයි මේක. මොකද ඇත්තටම හිතුණා ගොඩක් සැර වෙයිද නැත්තම් එහෙම නැති වෙයිද. ඉතින් එහෙනම් අපි බලමු මගේ රියැක්ෂන් එක මොකක්ද කියලා. හරි එහෙනම් මගේ රියැක්ෂන් එක බලන්න කලින් ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් තියෙනවා මට පෙන්වන්න. ඒ තමයි මගේ බර්ත්ඩේ එකට හම්බ වෙච්ච තවත් gift එකක්. මේක ජා එකක්. ඉතින් මේ ජා එකක් මම ගොඩක් කල් ආසාවෙන් හිටපු එකක්. මේකත් එක්කලා පොඩි ස්ට්‍රෝ එකකුත් හම්බෙනවා. ඉතින් මම මේකට කොකා කෝලා ටිකකුත් දාගෙන ස්ට්‍රෝ එකක් දාගෙන කොකා කෝලා ගුරක් බිබි ඒ වගේම රසම රස කොරියන් රාමෙන් කටක් කද්දිය දැනෙන රස වෙනස්ම වගේම අලුත්ම අත්දැකීමක්. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ සැර කෑම. ඒ කියන්නේ ස්පයිසි ෆුඩ්ස් කන්න කැමති මගේ යාළුවෝ හැමෝටම මම highly recommend කරනවා මේ නූඩල් එක. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන වැදගත් දෙයක් තමයි මේ නූඩල් එකේ රස දෙගුණ තෙගුණ වෙනවා. ඔයා මේක එග් බොන්සා එකක් එක කද්දි. රහසක් කියන්නද? ඉතින් හොඳට හගන්නකෝ. මේක කද්දි මට දැනුනේ වෙනස්ම අත්දැකීමක් කියලා මං කිව්වනේ. ඉතින් ඇත්තටම මේ නූඩල් එක කද්දි මට ෆීල් උනේ මම සවුත් කොරියාවල ඉන්නවා වගේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේ රසත් එක්කලා වෙනමම ලෝකයකට යන්න බැරි කමක් නැහැ. ඉතින් ඔන්න එහෙනම් මගේ යාළුවෝ හැමෝටම මම කියනවා අද හෙටම මේ නූඩල් එක try කරලා බලන්න කියලා. පේනව නේද අපේ රාමෙන් එකේ සැර වගේම රස පාට? එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.